වීඩියෝ එක ගොඩාක් වැදගත් වෙයි කියලා මම හිතනවා. අද මම ඔයාලට කියලා දෙන්නේ ගැහැණු ළමයිට පිරිමි ළමයිට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසඳුම මොනවාද කියලා. ඉතින් ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපේ ඇස් වටා කළු වීම, අප පැහැ ගැන්වීම. ඉතින් ගොඩාක් විසඳුම් තිබ්බට මම අද ඔයාලට කියලා දෙන්නේ හොඳම ස්වභාවික විසඳුම් දෙකක් වගේම අපිට වෙළඳපොලේ ගන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට් එක මොකක්ද කියලා. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. දිල්ෂානි රාජපක්ෂ මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන් යන්න. ඉතින් අපි අපේ ඇස් වලට මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් අනිවාර්යෙන්ම ඊට කලින් අපි අපේ ඇස් වටා පිරිසිදු කරගන්න ඕනේ. ඉතින් ඇස් වටා පිරිසිදු කරගන්න නම් අපි පාවිච්චි කරන්න ඕනේ බේබි ෂැම්පූ එකක්. මේ බේබි ෂැම්පූ එක පාවිච්චි කරන්න කලින් අපි ඉස්සෙල්ලාම හොඳට අපේ මුහුණ හොද ගන්න ඕනේ, ඇස් වටා පිරිසිදු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ බේබි ෂැම්පූ එකෙන් පුළුන් කෑල්ලට තෙත පුළුන් කෑල්ලකට ටිකක් දාලා අපි හොඳට ඇස් පිරිමදින්න ඕනේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ඒ දේ කරන්න කියලා. මුහුණ හොඳින් පිරිසිදු කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට අපි කොටන් පෑඩ් එකක් හරි පුරුවන් හරි අරගෙන ඒක හොඳට තෙත මාතු කරගන්න. මේක තෙත් කරපු කොටන් පෑඩ් එකක්. ඉතින් ඒකට මෙන්න මේ විදිහට බේබි ෂැම්පූ එකෙන් ටිකක් දාන්න. දැන් මෙන්න මෙහෙම හොඳට ඇහි පිහාටුත් එක්කම මේ ඇස් වටා හොඳට පෙනෙනකම් පිරිසිදු කරගන්න ඕන. විදියට හොඳින් පිරිසිදු කරගත්තට පස්සේ ඇස් දෙක හොදන්න. ඊට පස්සේ හොඳින් තෙත මාතු කරගන්න. හොඳට මෙන්න මේ විදිහට පෙනෙනකම්ම ඇස් දෙක හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඊළඟට හොඳ පිරිසිදු රෙදි කෑල්ලකින් හොඳට තෙත මාතු කරගන්න ඕනේ. ඔයාලා මූණ පිහන්න වෙනම ටවල් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. ඉතින් පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන මෙන්න මේ විදිහට හොඳට ඇස් දෙක වටේ තෙත මාතු කරගන්න. ඊළඟට තමයි අපි මොනවා හරි ට්‍රීට්මන්ට් එකක් කරනවා නම් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම අපි ඇස් පිරිසිදු කරගන්න ඕනේ. මොකද අපි හිතන්නේ නැති වුණාට අපේ ඇස් වටේ මයිටාවන් ඉන්නවා, කුණු දූවිලි බැඳෙන තියෙනවා. ඒතකොට අපි මේකප් කරන කෙනෙක් නම් නිතරම එතකොට අපේ ඇස් වලට අපි පොඩි රිලැක්ස් එකක් දෙන්න ඕනේ. ඒ හින්දා තමයි අපි මුලින්ම ට්‍රීට්මන්ට් කරන්න කලින් අපි ඇස් වටා හොඳින් පිරිසිදු කරගන්න. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් පළවෙනියටම කරන ස්වභාවික ට්‍රීට්මන්ට් එක මොකක්ද කියලා. ඉතින් මුලින්ම මම ඔයාලට කියලා දෙන්නේ ගෙදරදීම ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍යයක් ගැන. ඒ තමයි තේකුඩු. ඉතින් අපි තේ බොන වෙලාවට අපි තඹගත්ත තේකුඩු ටික අයින් කරලා වෙනම ෆ්‍රිජ් එකේ දාලා තියන්න. ඊට පස්සේ අපි ඒක පාවිච්චිට ගද්දී ඒ සීතල පිටින්ම ගත්තොත් තමයි හොඳ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තේකුඩු ටික ඉස්සෙල්ලාම අපි මේ පිරිසිදු කරගත්ත ඇස් දෙක වටේටම තියාගන්න ඕනේ. ඇත්තටම සතියකට 3 පාරක් වගේ මේ ට්‍රීට්මන්ට් එක කරනවා නම් අපිට ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. අපේ ඇස් වටා අප පැහැ ගැන්වීම, කළු ගැන්වීම නැති වෙන විදිහ ඔයාලටම බලා ගන්න පුළුවන්. ඉතින් මේ ට්‍රීට්මන්ට් එක හරියට කළොත්. ඉතින් මේ පිරිසිදු කරගත්ත ඇස් දෙක වටේට අපි මෙන්න මේ තේකුඩු ටික දැන් තියාගන්න තමයි යන්නේ. මෙහෙම ටිකක් ඝනකමට තියාගන්න. එතකොට අපේ මේ තේකුඩු වල තියෙන සීතල අපේ ඇස් වලට ගිහිල්ලා අපේ ඇස් වල ඇත්තටම නැවුම් බවක් අපිට ලබා දෙනවා. ඉතින් මේ විදිහට සතියට 3 පාරක් හෝ 4 පාරක් කරනවා නම් ඇත්තටම අපිට ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
ගෙදර ශීතකරණයක් නැත්තම් අපි මෙහෙම තේ ටික තඹ ගත්තට පස්සේ තේ කුඩු ටික තඹුනාට පස්සේ ටිකක් නිවෙන්න තියන්න. නිවෙන්න තියලා අපි උදේ වරුවට අපි තේ කුඩු ටික නිවෙන්න තිබ්බනම් හවස් වරුවට අපිට ඒක පාවිච්චිට ගන්න පුළුවන්. ඉතින් ගෙදර ශීතකරණයක් නැති අයටත් විසඳුමක් තියෙනවා. එතකොට ඇත්තටම කියනවා නම් උදේ තේ කුඩු ටික තඹගෙන ඒක වෙනම අයින් කරලා තියාගන්න. එතකොට හවස් වරුවේ හොඳටම සීතල වෙලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඇස් වටේට තියාගන්න. එහෙම උඩටත් තියාගන්න. එතකොට ඇස් උඩත් අවපැහැගෙන වෙලා තියෙනවා. සමහර අය ඇස් යටට විතරයි තියන්නේ. උනාට මේ විදිහට ඇස් උඩටත් තියාගන්න. එතකොට ඇස් වටේම තියෙන අවපැහැගෙනීම නැති වෙලා යනවා. ඇත්තටම තියෙන විසඳුම් වලින් ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න එක විසඳුමක් තමයි මෙන්න මේ තේ කුඩු තියෙන එක ඇස් වලට. ඉතින් ඔයාලා තියලා බලන්න. ඔයාලා දැන්ටම මේ ට්‍රීට්මන්ට් එක කරනවා නම් එක දිගට මේ ට්‍රීට්මන්ට් එක කරන්න. ඇත්තටම කිසිම හානියක් නැහැ. සතියකට 3 පාරක් හෝ 4 පාරක් මේ ට්‍රීට්මන්ට් එක කරන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඇස් දෙක වටේටම මම තියාගත්තා. දැන් විනාඩි 15ක්. විනාඩි 15ක් හොඳට ඇස් දෙක වහලා වහගෙන ඉන්න. මොකද එතකොට ඇස් වලට ෆ්‍රෙෂ් ගතියක් දැනෙනවා. අනිවාර්යෙන් විනාඩි 15ක් හොඳට ඇස් වහගෙන ඉන්න. ඊට පස්සේ වැටෙනවා. ඊට පස්සේ හොඳට තේ කුරු ටික හොද ගන්න. ඇස් වටේ හොඳට හොද ගන්න. විනාඩි 15කට පස්සේ හම්බ වෙමු. ඔන්න විනාඩි 15කට පස්සේ මෙන්න මේ විදිහට ඇස් වටේ හොඳට හොදගෙන ඊට පස්සේ පිරිසිදු රෙදි කෑල්ලකින් හොඳට තෙතමාතු කරගන්න. හරි, ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් අනිත් ස්වභාවික ට්‍රීට්මන්ට් එක මොකක්ද කියලා. ඉතින් ඊළඟට මම ඔයාලට කියලා දෙන්න යන්නේ ස්වභාවික විසඳුම් අතරින් තවත් හොඳම ස්වභාවික විසඳුමක් ගැන. ඒකට අපිට ඕන වෙනවා පිපිඤ්ඤ. ඉතින් අපිට අවශ්‍ය ප්‍රමාණයට පිපිඤ්ඤ කෑල්ල කපා ගන්න. ඊට පස්සේ ඒක හොඳට සුද්ධ කරලා හොඳට හොද ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට පිපිඤ්ඤ අපි අවශ්‍ය කෑල්ල මේ විදිහට දෙකට කපාගෙන මෙන්න මේ තියෙන කොළ පාට මදි. අපිට මෙන්න මේ කොළ පාට මදේ තමයි වුමනා වෙන්නේ අපේ මේ වැඩේට. ඉතින් මේ කොළ පාට මදේ හොඳට හූරලා ඒකට දිහි බිංදු 2ක් හෝ 3ක් එකතු කරලා හොඳට බ්ලෙන්ඩර් කරගන්න. ඔයාලට හොඳ දියරයක් වගේ සාමාන්‍යයෙන් පොඩි ක්‍රීමි ගතියක් තියෙන හොඳ දියරයක් වගේ ඔයාලට ලැබෙයි මේක හොඳට බෙන්ඩර් කරගත්තට පස්සේ. ඉතින් බෙන්ඩර් කරගෙන ඒකට අනිවාර්යෙන්ම දිහි බිංදු 2ක් 3ක් එකතු කරගන්න ඕනේ. මොකද දිහි වලින් අපේ ඇස් වටා තියෙන කුණු දූවිලි එතකොට අපේ ඇස් වටා රැඳිලා ඉන්න මේ මයිට ආවන් නැති වෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම දිහි බිංදු 2ක් හෝ 3ක් එකතු කරගන්නම ඕනේ. ඊට පස්සේ මේ විදිහට හොඳට මේ මදි හූරලා බෙන්ඩර් කරගෙන ඊට පස්සේ අපි ඒක මෙන්න මේ ඇස් වටේ හොඳට ගා ගන්න ඕනේ. ඇස් වටේ හොඳට ගාගත්තට පස්සේ අපි පිපිඤ්ඤ පෙති 2ක් කපලා ඒක හොඳට ඇස් දෙකට තියලා විනාඩි 15ක් හෝ 20ක් විනාඩි 15ක් හෝ 15ක් හිටියනම් හොඳටම ඇති. ඉතින් විනාඩි 15ක් ඉඳලා ඊට පස්සේ සෝදලා අරින්න. ඉතින් ඇත්තටම කියනවා නම් මේ පිපිඤ්ඤ සත්කාරය දින 3ක් හෝ 4ක් එක දිගට කරනවා නම් ඔයාලට ඉක්මන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ස්වභාවික විසඳුම් අතරින් ඇත්තටම හොඳම විසඳුම, හරිම විසඳුම තමයි මේ පිපිඤ්ඤ සත්කාරය. මොකද මම මේක අත්දැකීමෙන්මයි කියන්නේ. හැබැයි ඔයාලා මේක එක දිගටම කරන්න සාමාන්‍යයෙන් ඔයාලට සති 2ක් වගේ යද්දී ඔයාලටම තේරෙයි ප්‍රතිඵලයක් අනිවාර්යෙන්ම තියෙනවා කියලා. ඉතින් අධික ලෙස ෆෝන් එක යූස් කරන කෙනෙක් නම්, කම්පියුටරේ යූස් කරන කෙනෙක් නම්, ඒ වගේම නිදි මරණ කෙනෙක් නම්, ගොඩාක් කාර්යබහුල කෙනෙක් නම් මේ පිපිඤ්ඤ සත්කාරය ඇත්තටම ගොඩාක් හොඳයි. මොකද අපේ ඇස් වලට නැවුම් බවක් ලැබෙනවා, අපේ ඇස් වල තියෙන විඩාව නැති කරනවා. ඉතින් ඒ වගේම හොඳම විසඳුම තමයි මේ ඇස් අවපැහැ ගැනීමට මේ පිපිඤ්ඤ සත්කාරය. ඒ වගේම ඔයාලා ළඟදී මනමාලියෙක් වෙන්න ඉන්න කෙනෙක් නම්
ඉතින් අනිවාර්යෙන්ම මාස 3කට කලින් ඉඳන්ම මේ සත්කාරය කරන්න. ඒක අනිවාර්යෙන්ම ඔයාලා කරලා බලන්න. ඔයාලටම තේරෙයි. මොකද ඒ කාලේ මනමාලියෙක් වෙන්න ඉන්න කාලේ ඇත්තටම කියනවා නම් ලොකු පීඩනයක් එයාට ලැබෙනවා. ඉතින් ඒ පීඩනේ නැති වෙන්න ඒ පීඩනයත් එක්කම අපේ තියෙන මේ ඇස් වටා අවපැහැගැන්වීම වැඩි වෙනවා. ඉතින් ඇස් වටා ගිලන බවක්, ඒ කියන්නේ ඇස් යට ගිල වගේ අපිට තේරෙනවා. ඉතින් ඒ හැමදේම නැති වෙන්න ටිකෙන් ටික ඒ දේවල් එකපාරටම මේ කිසිම විසඳුමකින් එකපාරටම අපිට ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඉතින් ඒකයි මම කියන්නේ අනුම තරමේ සතියකට දින 4ක්වත් ඔයාලා මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ. ඉතින් ඒ වගේ මනමාලයක් වෙන්න කෙනෙක් නම් මාස 3කට කලින් මේ ට්‍රීට්මන්ට් එක කරන්න පටන් ගන්න. අනිවාර්යෙන්ම ඔයාලට දීප්තිමත් ලස්සන ඇස් දෙකක් ලබා ගන්න පුළුවන්. හරි, ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ අපිට වෙළඳ පොළ. ඒ කියන්නේ දැන් ගොඩාක් කාර්යබහුල අයනේ ඉන්නේ. ඉතින් වැඩට යනවා, ගෙදර ඉන්නේ රැ වෙලා. එතකොට මේ ස්වභාවික සත්කාරات එක්ක අපිට මේ දේවල් වලට කාලය යොමු කරන්න ටිකක් අමාරුයි. බබාලගේ වැඩත් එක්ක ඉතින් මේ සත්කාර දෙකම ගැහැණු පිරිමි ભેදයක් නැහැ. ඕනම කෙනෙක්ට මේ සත්කාර කරන්න පුළුවන්. කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ මේ ස්වභාවික සත්කාර වලින්. ඉතින් ඒක නිසා ඔයාලට ගැහැණු පිරිමි ભેදයක් නැහැ. දෙගොල්ලන්ටම මේ සත්කාරය කරන්න පුළුවන්. හරි. ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ කාර්යබහුල ජීවිතයත් එක්ක ස්වභාවික විසඳුම් වලට අපිට කාලය යොදවන්න ටිකක් අමාරුයිනේ. එතකොට අපි පුරුදු වෙලා ඉන්නවා මොකක් හරි අයි සීරම් එකක් පාවිච්චි කරන්න. ඒක ගොඩාක් දෙනෙක් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි දැන් ස්වභාවික විසඳුම් වලට වඩා. ඉතින් අයි සීරම් එකක් පාවිච්චි කරනවා නම් මම ඔයාලට අත්දැකීමෙන්ම කියන්නම් මම පාවිච්චි කරන අයි සීරම් එක මොකක්ද කියලා. හරි, මම ඔයාලට කියන්නම් මම පාවිච්චි කරන අයි සීරම් එක මොකක්ද කියලා. ඉතින් මේ තමයි ඩොක්ටර් රෂෙල් විටමින් C අයි සීරම් එක. මේක ඔයාලා දැන්ටමත් පාවිච්චි කරනවා ඇති කියලා මම හිතනවා. මොකද මේක අලුත් දෙයක් නෙමෙයි. හැබැයි මම ඔයාලට මේක කියන්නේ ගොඩාක් දෙනෙක් සාමාන්‍යයෙන් සතියක් හෝ දෙකක් විතර මේ අයි සීරම් එක පාවිච්චි කරලා කිසිම වැඩක් නැහැ. ඒකෙන් නම් කිසිම රිසල්ට් එකක් අපිට ආවේ නැහැ කියලා කියනවා. හැබැයි ඇත්තටම කියනවා නම් මම දැන් මේක පාවිච්චි කරන්න නම් මාස 4ක් විතර වෙනවා. ඉතින් මමත් මුලින්ම මේක පාවිච්චි කරලා සතියෙන් දෙකෙන් රිසල්ට් එකක් ආවේ නැති හින්දා මේක නම් වැඩක් නැහැ කියලා මම මේක අතහැරියා. හැබැයි මමත් මගේ වෙඩින් එකට තමයි මේ අයි සීරම් එක පාවිච්චි කරන්න ගත්තේ. මාස 4ක විතර ඉඳන් මම මේ අයි සීරම් එක දැන් පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙන අයි සීරම් එකක් තමයි. කිසිම ප්‍රොමෝෂන් එකක් නෙමෙයි මේක. මම ඔයාලට කියන්නේ වෙළඳ පොලේ අපි ගන්න ගොඩාක් දේවල් එක්ක අපි ඇස්වලට ගාන දේවල් වලින් අපිට ගොඩාක් අපි බලන්න ඕනේ අපේ ඇස්වලට මොනවද යූස් කරන්න හොඳම දේ කියලා. මොකද ඇස් කියන්නේ සියුම් දෙයක්. අපි වැරදි දේවල් ඇස්වලට පාවිච්චි කරනවා නම් අපිට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේ අයි සීරම් එක මම මාස 4ක විතර ඉඳන් දැන් පාවිච්චි කරනවා. මගේ ඇස් වටේ තිබ්බ අවපැහැගැන්වීම වගේම ඇස් යටට ගිල්ල තියෙන ස්වභාවයක් මගේ ඇස්වල තිබ්බා. ඉතින් ඇත්තටම ඒක ගොඩාක් අඩු වුණා මෙන්න මේ අයි සීරම් එකේ. ඉතින් අපිට වෙළඳ පොලේ ගන්න හොඳම ප්‍රොඩක්ට් අතරින් තවත් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ ඩොක්ටර් රෂෙල් විටමින් C අයි සීරම් එක. ඉතින් ඔයාලත් අරගෙන බලන්න. කාර්යබහුල අයට නම් ස්වභාවික විසඳුම් වලට යන්න ටිකක් අමාරුයි. ඒවට කාලය යොදවන්න අමාරුයි. හැබැයි හොඳම ප්‍රොඩක්ට් අතරින් මෙන්න මේ ඩොක්ටර් රෂෙල් අයි සීරම් එක අරගෙන බලන්න. ඔයාලට ඉක්මන් ප්‍රතිඵල නම් මේකෙන් ගන්න හම්බෙන්නේ නැහැ සතියෙන් දෙකකින්. හැබැයි අඩුම මාස 2ක් හෝ 3ක් ඔයාලා පාවිච්චි කරලා බලන්න. මේකේ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ බෝතල අපි සාමාන්‍යයෙන් බිඳුවක් සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට ඇඟිල්ලට මෙන්න මේ වගේ බිඳුවක් අරගෙන මෙන්න මේ විදිහට හොඳට ඇස් වටේට ගා ගන්න. මෙහෙම කවාකාර විදිහට රවුම් මතට මෙන්න මේ විදිහට හිමීට ඇස් වටේ ගා ගන්න. ඉතින් එහෙම ගාලා ඔයාලට නිින්දට යන්න පුළුවන්. නිින්දට යන්න විනාඩි 10කට 15කට කලින් මේ විදිහට අයි සීරම් එක ගාලා තියාගන්න. ඉතින් ඇත්තටම කියනවා නම් හොඳම විසඳුම් 3ක් තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ විසඳුම් 3ට අනිවාර්යයෙන්ම ප්‍රතිඵල ලැබෙනවා.
ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම මේ විසඳුම් තුනම ස්වභාවික විසඳුම් එක මේ අයි සීරම් එක භාවිතා කළාට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මම එහෙම අයි සීරම් එක භාවිතා කරන නිසා. ඉතින් මොකද පිපිඤ්ඤා සත්කාරය තමයි අපිට කරන්න පුළුවන් හොඳම සත්කාරය. ඉතින් ඒ සත්කාරයත් කරන අතර මේ අයි සීරම් එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මම මාස 4ක ඉඳන් දැන් මේ ට්‍රීට්මන්ට් එක කරගෙන යන නිසා. අනිවාර්යෙන්ම බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට නම් මේ දේ ගොඩාක් වටිනවා කියන මම දන්නවා. හරි. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලා හැමෝටම වැදගත් වෙයි කියලා. ඉතින් ඔයාලගේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලත් මේ ට්‍රීට්මන්ට් භාවිතා කරලා තියෙනවා නම් එතකොට ඔයාලට රිසල්ට් එකක් ඇවිල්ලා තියෙනවා නම් අනිත් අයටත් දැනගන්නත් එක කමෙන්ට් එකක් දාගෙන යන්න. හරි. එහෙනම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.